අද අපි බොහෝමයක් දෙනා දරුවන්ට දෙන්න හිතන ආහාරයක් අරන් බලද්දී එකේ ඉදිරිපස තියෙන ලස්සන වචන තමයි පේන්නේ. No preservatives, no artificial colors, healthy choice වගේ. ඒත් එකේ පිටුපස හැරලා පස්සේ තියෙන ingredients list එක බලන්නේ කවුද? ඒ අකුරු ඊටමත් කුඩා. බැලුවත් නොපෙනෙන පුංචි එකක්. ඒත් ඒ අකුරු තුල තමයි තියෙන්නේ අපි අපේ දරුවාට දෙන දේවල් මොනවද කියලා. ඔය ingredients වල තියෙන නම් බොහෝ විට අප නොහඳුනන විද්‍යාත්මක වචන. ස්ටේබලයිසර්, ඇසිඩ් රෙගියුලේටර්, ෆ්ලේවර් එන්හාන්සර් වගේ නම් කියලා තියෙන විට අපි හිතනවා ඒක තවත් පොදු නමක් කියලා. ඒත් ඒවයි පිටුපස තියෙන්නේ රසායනික ද්‍රව්‍ය. අපේ ශරීරයට වැදගත් නැති. කිසි විටකත් දරුවන්ට හිතකර නොවන දේවල් කියලා කවුද හිතන්නේ? එහෙනම් මේ දේවල් ගැන හරි දැනුමක් අපිට ගන්න පුළුවන් තැනක් තියෙන්නේ කොහෙද? මොන නාලිකාවකද මොන වැඩසටහනකද මේ ගැන පැහැදිලි කරලා කියන්නේ? බොහෝ විට ඒ ගැන කතා කරන්න කෙනෙක් නැහැ. කිරිමාමා අපි මේ ගැන කියන්නේ මිනිසුන්ව බිය කරවන්න නෙමෙයි. අපි උත්සාහ කරන්නේ සත්‍ය කියන්න. තිත්ත වුණත් ඇත්ත කියන්න. ඒක තමයි යථාර්ථය. ඒ කුඩා අකුරු පිටුපස සංගවා තියෙන්නේ අපේ දරුවන්ට දෙන රහස්ම දේවල්. ඒ දේවල් ගැන දැනගන්න, තේරුම් ගන්න, විචාරාත්මකව හිතන්න අපිටම කෙනෙක් විය යුතුයි. අවසානයේ කිරිමාමා කියන්නේ ඒකමයි. ඇත්ත දැනගන්න එක බිය නොවෙන එකට වඩා වටිනා දෙයක්. අපේ ගම, අපේ කම, අපේ කිරිවලින් නිපදුන මේ ගමන තවත් එක්කර ගැනීමෙන් දිගටම යන්නයි අපේ සිහිනය. අපි ආදරය කරන්නේ දරුවන්ට, පවුලට, රටට. එහෙම එකට එකතු වෙලා අද කිරිමාමා අපි කිරි පිළිබඳ ජාතික දැනුවත් කිරීමේ ව්‍යාපාරයක්. ඔයත් දරුවන්ට ආදරය කරන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නම් අදම අපිව අමතන්න. 0 7 1 1 4 3 6 2 9 2 කිරිමාමා ඩයරි වසවිස නැති නැවුම් එලකිරි සහ එලකිරි ටොෆී අපේ කිරි අපේ රසය WhatsApp මගින්ද එලකිරි ටොෆී නිවසටම ගෙන්වා ගත හැක